2022 කොටසේ 7 වෙනි ප්‍රශ්නය. දී ඇති ත්‍රිකෝණයේ AB පාදයේ දිග AC පාදයේ දිගට සමානයිලු. AB හා AC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් D සහ E ද වෙනවලු. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 14යි සහ AD සෙන්ටිමීටර 2යි නම් DE දිග කොච්චරද කියලා තමයි අහන්නේ. AB සමානයි AC කියලානේ දීලා තියෙන්නේ. AB පාදේ AC පාදේ සමාන නිසා මෙතන AD DB AE EC කියන පාදත් සමාන වෙනවා එකිනෙකට. AB පාදේ AC පාදේ සමානයිනේ. DE කියන්නේ මධ්‍ය ලක්ෂ නිසා AD සමාන වෙනවා DB සමාන වෙනවා AE සමාන වෙනවා EC සමානයි හේතුව තමයි AB සමානයි AC හා DE කියන්නේ මධ්‍ය ලක්ෂනේ. ඒ නිසා මධ්‍ය ලක්ෂ නිසා AB සමානයි AC හා මධ්‍ය ලක්ෂ නිසා DE කියන්නේ මධ්‍ය ලක්ෂනේ. උඩ දත දීලා තියෙනවනේ AD සමානයි සෙන්ටිමීටර 2යි කියලා. ඒ නිසා AD සමානයි DB සමානයි AE සමානයි EC සමානයි 2 සෙන්ටිමීටර වෙනවා. මෙතන උඩ දත්තයක් දීලා තියෙනවනේ 2 සෙන්ටිමීටර කියලා. ඊළඟට මෙතන ABC ත්‍රිකෝණයේ පරිමිතිය සලකලා ගත්තොත් එහෙම BC ධන 2 සෙන්ටිමීටර ගුණ කිරීම 4 වාරයක්. AD ධන DB ධන AE ධන EC නේ. සමාන වෙනවා සෙන්ටිමීටර 14ට. එතකොට ඒකට හේතුව විදිහට ලියන්නේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය කියලා. එතකොට BC සමාන වෙනවා දෙවරක් 4 8යිනේ. 14න් 8ක් අඩු කරාම BC සමානයි 14න් 8ක් 6 සෙන්ටිමීටර. ඊළඟට මෙතන මේ BC වලින් භාගයක්නේ DE කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ නිසා DE සමාන වෙනවා භාගයයි BC මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ එතනට හේතු වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එතකොට DE සමානයි භාගය ගුණ කිරීම 6 සෙන්ටිමීටරනේ. ඒ නිසා DE සමානයි 3 සෙන්ටිමීටර.